everyone, welcome back to my YouTube channel. ඉතින් අද චට්නගල් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ day vlog එකක්. ඉතින් අවුරුද්දට පස්සේ ගේන පළවෙනි වීඩියෝ එක මේක. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ ඉතින් උදේ 6ට 6:30ට විතර උදේම ඉතින් තේ එකක් එහෙම බීලා උදේම වැඩ ටික පටන් ගත්තා. උදේම නම් ඉතින් වහින්න වගේ තමයි තිබ්බේ මෙහෙට. ඒක වුණත් දවල් වෙද්දි නම් පොඩ්ඩක් ඒක හරි ගියා. ඉතින් මම මේ බලන් ඉන්නේ එළියට ඇවිත් කෙනෙක් මාකට් ගිහින් එනකල්. මොකද ඕනි බඩු ටිකක් තිබ්බා අපිට ගන්න. අද දවසේ නම් පොඩ්ඩක් විශේෂ දවසක්. ඒක ඔයාලා දැනටමත් thumbnail එකෙන් දැකලා තිනේ. ඉතින් අද අපේ අයියාගේ බර්ත්ඩේ එක. ඉතින් මම මේ වෙලාවේ යාට විශ් කරනවා හැපි බර්ත්ඩේ කියලා. ඒ වගේම හිතේ තියෙන හැම හොඳ බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද බර්ත්ඩේ එක නිසා අපි යාළුවෝ කීප දෙනෙක්ට පොඩි කෑම වේලක් දෙන්න හිතුවා. ඉතින් අපි ඒක හදාගන්න ලෑස්ති වුණා. ඒකටම හාල් එක තියලා පස්සේ චිකන් එක හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට තාච්චිය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ සුදු ලුණු රම්ප කරපිංචා ඒ වගේ දේවල් ටිකක් දාගෙන ටික වෙලාවක් බැද ගන්න ඕනි. ඉතින් මේ චිකන් කරි එක රසටම සැරටම හදා ගන්න ඕනේ නිසා 3-5 වර්ග එහෙම වැඩියෙන් එකතු කරලා අපි ඒක රසටම හදාගත්තා. ලොකු වීඩියෝ ප්‍රමාණයක් ගන්න බැරි වුණා උයන වෙලාවේ. මොකද වැඩ ටිකක් වැඩියෙන් තිබ්බ නිසා. ඉතින් අපි කොහොම හරි අන්තිමේදී උයාගත්තා. කහබත් එකක් හදලා, චිකන් කරි එකක් හදලා, පරිප්පු හදලා, තව පිපිඤ්ඤා තිබ්බා. ඒ වගේම පපඩම් තිබ්බ තව. ඉතින් ඕ ටික තමයි හදාගත්තේ. ඉතින් ලොකු දෙයක් උයාගන්න වුණේ නැහැ. අපි මොකද බෝඩින් වල තමයි ඉන්නේ ඒ නිසා. ඉතින් ඒ කැම ටික අපි පාර්සල් කරගත්තා. දවල් වෙන්න කලින් දෙන්න ඕනි නිසා. ඉතින් ඔයාලට වෙනන්න අලුත් යාළුවෙකුත් ඉන්නවා. මේ ඉන්නේ යා තමයි. මෙයා නම් ඉතින් සැරයි. ඒ වගේම දඟයි. ඒ වගේම පට්ටම නපුරුයි. කියන දෙයක් අහන්න නැතිම තරම්. ඒ ඉතින් අපි සිංහල හින්දාත් දන්නේ නැහැ. මොකද එයා තමිල්නේ. නම තමයි ඉතින් නයිකි. අපිටත් ඉතින් මෙහෙට ඇවිල්ලා මෙයාව යාළු කරගන්න මාස 2-3ක් වගේ ගියා. නපුරුයි කිව්වට ඉතින් දැන් නම් මෙයා හරිම හීලෑ. ඒ වගේම අපිට හරි ආදරෙයි. ඉතින් මෙයාගේ ලස්සන වීඩියෝ ඉස්සරහට අරගෙන එන්නම් channel එකේ. ඉතින් එයත් එක්කත් පොඩි වෙලාවක් ඉඳලා අපි දවල්ට කන්න ලෑස්ති වුණා. දැන් නම් වෙලාව 3:30 වගේ වෙලා. ඉතින් අපි කෑම කාලා පාර්ට් ටයිම් යන ලෑස්ති වුණා. මේ ඉතින් අපි යන ගමන්. අපි ඉතින් පාර්ට් ටයිම් යන්නේ බයිසිකල් එකේ. ඔන්න ඉතින් අපි යන අතරතුර තව කෙනෙක් හම්බුණා. ඉතින් අපි යාටත් මොන හරි දීලා යන්න හිතුවා. මේ ඉතින් පාර්ට් ටයිම් එක ඉවර වෙලා 9:30ට විතර ඇති අයියට දුන්න පොඩි සර්ප්‍රයිස් එක. ඉතින් මම ආයෙ පාරක් එයාට විශ් කරනවා නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා.
ඉතින් මේ වෙලාවේ වික්‍රම් මල්ලිව ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි කේක් කපලා හැමෝටම දීලා ආයෙත් එන්න ලෑස්ති වුණා. එදා නම් ඉතින් එද්දි රෑ වුණා. ඊට පස්සේ ඉතින් අපි ඇවිත් රෑ කෑම කෑවා. ඔහොම තමයි එදා දවස ගෙවුනේ. ඉතින් අදට මං ගිහින් එන්නම්. තවත් ලස්සන දවසක වීඩියෝ එකක් අරගෙන එනකල්. ඒ වගේම ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. බයි.